ඉතින් අදත් ඔයාලට ගන්න මගේ YouTube channel එකේ දිනපුත් තවත් අලුත්ම වීඩියෝ එකකින් ඉතාම විශේෂ වීඩියෝ එකක් තියෙනවා ඒක දන්නවා. ඉතින් අදත් මම ඔයාලට කියන්නේ තරහගේ ඉතාම විශේෂ එකක්. අද ඔයාලා දැන්ටම thumbnail එක දැකලා දන්නවා මොකද්ද මම කියන්න යන්නේ කියලා. මොකද අද බලන්න යනවා ලංකාවේ මේ වෙනකොට ඉන්න බිල්ල අධිකම සුනක වර්ගයන් 10 ගැන. ඉතින් මේක ඔයාලා සුනකයෝ ගැන හොයන කෙනෙක් නම් මං වගේම සුනකයෝ ඇති කරන කට්ටියට නම් මේක වැඩි ගාණක් නෙමෙයි මං හිතන්නේ ඔයාලා දන්නවා දැන්ටම. ඒ වුණාට අර හොයන කට්ටියක් ඉන්නවනේ මගේ channel එකේ. ඉතින් එයාලට මේක මහා ලොකු ගණන් මට වගේ. ඉතින් ගත්තොත් එහෙම හොඳ කෝටිපතියන්ට විතරක් ගන්න පුළුවන් බල්ලු වර්ගත් මේ අතරම ඉන්නවා. අපි බලමු. වීඩියෝ එකේ අවසානය යනකම් ඉන්න අවසානයේට මම කියනවා ඔයාලට දැනට ලංකාවේ ඉන්න මිල අධිකම සුරක විශේෂයක් ගැන. ඔයාලා සමහර විට මේ නම් අහලා නැහැ ගොඩක් කට්ටිය මාත් හිතන්නේ මාත් මේ ආන්නේ වෙලාවට පළවෙනි වතාවට. ඉතින් මේ කියන්නේ ලංකාවේ ඉන්න සුනක විශේෂය හැර පිටරට ඉන්න සුනක විශේෂය ගැන නෙවෙයි. මම මේ ලංකාවේ ඇස්තමෙන්ට් කරපු මිලක් තමයි කියන්නේ අද. ඉතින් අපි වැඩි කතා ඕනේ යන් කවුද මේ 10 දෙනා කියලා බලන්න. ඉතින් අපි ගියොත් එහෙම අද මම ඔයාලට කියනවා මේ සුනක වශයේ වර්ගය ඒ වගේම සාමාන්‍ය මිල පරාසය වගේ විශේෂ කරුණක් චූට් එකක් කියලා දෙන්න. මේ නම් වැඩි කතා ඕනේ යන්කෝ බලන්න පළවෙනි කෙනා තමයි පොමරේනියන්. පොමරේනියන් කියන්නේ ඊටමත් ඒ ප්‍රමාණික කුඩා ඊටම හුරතල් සුනක විශේෂයක්. මෙයාලගේ ගත්තොත් එහෙම ඔයාලට පුළුවන් 70000ත් 1,50,000ක් අතර මිල ගන්නකට ඔයාලට මේ පොමරේනියන් කියන සුනක විශේෂය ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් එහෙම අපි දෙවෙනි විශේෂයට අපි යමු. දෙවෙනි විශේෂය තමයි ලැබ්‍රඩෝර් රිටීවර් කියන්නේ. ලැබ්‍රඩෝර් රිටීවර් ඉතින් මේ සමහර මේ සුනක විශේෂය ඇති කරන කෙනෙක් නම් මේ නම් කවුද කියලා දන්නවා. ඉතින් මම වගේම හොයන කෙනෙක් නම් මේ නම් ටිකක් අලුත් වෙන්න පුළුවන්. ඉතින් ලැබ්‍රඩෝර් රිටීවර් කියන්නේ ඉතාමත් දක්ෂ ලෙස පුහුණු කරන්න පුළුවන් ඉතාමත් මිත්‍රශීලී සුනක වර්ගයක්. ඉතින් මෙයාලා මිලර් 70000ත් 1,60,000ත් අතර මිල ගානකට ඔයාලට මේ ලැබ්‍රඩෝර් රිටීවර් සුනක විශේෂය බලා ගන්න පුළුවන්. තුන්වෙනියා ඔයා මම හැමෝම හපනවා රොට්වයිලර්. අහලා ඉතින් රොට්වයිලර් සුනක විශේෂය. රොට්වයිලර් කියන්නේ ඉතාම ශක්තිමත් වෙනවා තියෙන හොඳම ගණයේ ආරක්ෂකයෙක්. ඉතින් මෙයාලගේ ඔයාලා මිල ගණන් තහටවත් දන්නවා ගොඩක් කට්ටිය. දන්න ති කට්ටිය ගියොත් එහෙම රුපියල් 80000ත් 1,75,000ත් අතර මිලකට ඔයාලට රොට්වයිලර් සුනක විශේෂය හොයා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ගලපින දෙන ආසයක් නිසා මේක හරියටම මිල නෙවෙයි කියන්නේ හින්දා ඔයාලා ඒක හරියට තියාගන්න මේ දලමින පලාසයක් කියන්න. හතරවෙනිය කවුද? ගෝල්ඩන් රිටීවර්. ඉතින් ගෝල්ඩන් රිටීවර් කියන්නේ පවුලේ හැමෝමත් එක්ක ලෙන්ගතු හදන්න පුළුවන් සුනක විශේෂයක්. මෙයාලා මිල වෙන්නේ කීයද? 80000ත් 1,80,000 අතර මිල පරාසයක් වලට මෙයාලගේ ගන්න පුළුවන් ගෝල්ඩ් රිටීවර්. ඉතින් ගත්තොත් එහෙම ඔයාලා මගේ channel එකේ උඩින් ගියොත් එහෙම එකට ඇති කරන්න පුළුවන් හොත්තම වර්ගේ සුනක විශේෂ 10ක් ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒකත් ඔයාලා බලන්න අමතක කරන්න එපා. ඒ වගේ ඉදිරියේ මේ වගේ වීඩියෝ ඕන යටින් කමෙන්ට් එකක් දාගෙන යමු දැම්ම. ඉතින් තවත් අලුත් වීඩියෝ ගැන මම බලාපොරොත්තු වෙනවා වගේ subscribe කරලා නැත්නම් ඔය යටින් තියෙන subscribe button එක ඔබලා තියාගන්න. ප්‍රශ්න තියෙනවා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි යමු ඊළඟ බලන සුනක විශේෂය කවුද කියලා බලන්න. ඊළඟ එක තමයි ග්‍රේට් ඩේන්. ග්‍රේට් ඩේන් විශාල ශරීරයක් තියෙන නමුත් ඉතාමත් නිහතමානී සුනක විශේෂයක් තමයි මේ ග්‍රේට් ඩේන් කියලා කියන්නේ. ග්‍රේට් ඩේන්. ඉතින් 1,00,000ක් 2,00,000ක් අතර මිල පරාසයකට ඔයාලට ග්‍රේට් ඩේන් සුනක වශයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි යමු එහෙනම් මගේ ආසම බල්ලෙක් වෙන බල්ලෙකුත් බලන්න 6 වෙනිය තින්නේ කවුද? ඔයා මම හැමෝම අහපු නමක් අර රොට්වයිලර්ට හොගින් ජර්මන් ෂෙපර්ඩ්. ජර්මන් ෂෙපර්ඩ්. මෙයාලා අනපනත් හොඳින්ම තේරුම් ගන්න පුළුවන් හොඳම ගණයේ ආරක්ෂක. ඉතින් මෙයාලා ගත්තොත් මිල 80000ක් 2,50,000ක් අතර මිල පරාසයක් වලට ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක් හොයාගන්න පුළුවන්. ඉතින් මීට වඩා අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. මම කියන්නේ ඇස්ටිමේට් කරපු දල මිල පරාසයක්. 7 වෙනිය. මම නම් හිතන්නේ අහලා ඇති කියලා මෙයාලා ටිකක් මිල අධික සිංහෙක් වගේ පේනම තියෙන කවුද? නම් හපුහන්නේ නොම්ති ඒ වුණාට මෙයත් ලංකාවේ ඉන්න එක සුනක වර්ගයක්. චව්. ඉතින් මෙයාලා ගත්තොත් හැම සිංහෙක් වගේ පෙනුමක් තියෙන ඉතාම මිල අධික 1,50,000ක් 3,00,000ක් අතර මෙයාලා මිල පරාසය වලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව ගියොත් එහෙනම් 8 වෙනි සුනකයා කවුද කියලා බලන්න. 8 වෙනි සුනකයා තමයි සයිබීරියන් හස්කි. සයිබීරියන් හස්කි
මෙයාලා සාමාන්‍යයෙන් හැදිලා තියෙන්නේ හිම තියෙන පරිසරවල හැදෙන වර්ගයක් ඉන්න මෙයාලට විශේෂ රැකවරණයක් ඕනේ. විශේෂ රැකවරණයක් පිට හදන හින්දා මෙයාලට 1,50,000 3,50,000 අතර මිල ගාන දැට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මීට වඩා මිල අධික වෙන්නත් පුළුවන් මෙයාලා මීට වඩා අඩු වෙන්නත් පුළුවන්. කෝටිපති වුණත් මේ අය බලුවා හීනයක් නෙවෙයි. ඔයාලටත් ගන්න පුළුවන්. නවවෙනි සුනක විශේෂය කවුද? ඉංග්ලිෂ් බුල්ඩෝ. නමත් නිකන් අමුතුයි නේද? ඉංග්‍රීසි කියද්දී අපිට හිතෙන්නේ වෙනම එකක් නේ. ඉංග්‍රීසි බුල්ඩෝ. මෙයාලා බෝ කරන්න ඉතාමත් අපහසු සුනක විශේෂයක් තමයි මේ ඉංග්‍රීසි බුල්ඩෝග්ලා කියන්නේ. ඒ හින්දාම තමයි මෙයාලගේ මිලත් ඉහළකින් තියෙන්නේ. මෙයාලා ලංකාවේ ඉන්නවා දැනට. ඉතින් මෙයාලගේ මිල ගණන් ගත්තොත් එහෙම රුපියල් ලක්ෂ 2ක් 4,50,000 අතර මිලක් මෙයාලා ගන්නවා. මොකද මෙයාලා බෝ කරන්න අපහසුයිනේ. ඒ හින්දා මෙයාලගේ චුට්ටක් මිල වැඩි. ඉතින් ගත්තොත් එහෙනම් අපි යමු ඊළඟකට. ඊළඟ එකේ තියෙන්නේ දැනට ඉන්න ලංකාවේ දැනට ඉන්න මිල අධිකම සුනක විශේෂය කවුද කියලා බලන්න. කවුද හිතන්නේ? මං හිතන ගොඩක් කට්ටිය හොයන කට්ටිය නම් මෙයාගේ නම එච්චර අහලත් නැහැ. හැබැයි අහපු කට්ටිය නැත්තේ නෑ. අපි යමු කවුද කියලා බලන්න. ෆ්‍රෙන්ච් බුල්ඩෝ. ෆ්‍රෙන්ච් බුල්ඩෝ කියන්නේ මෙයාලා දැනට ලංකාවේ ඉන්න මිල අධිකම සුනක විශේෂය වෙන්නේ මේ ෆ්‍රෙන්ච් බුල්ඩෝ 2,50,000 ලක්ෂ 5 අතර මිල ගණනක් මෙයාලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ගානත් ඇහුවොත් නිකන් මොකද්ද වෙනව නේද? ඉතින් ඇත්තටම මෙයාලගේ ඒ 2,50,000 5,05,000 අතර මිල පරාසයක් ගන්න පුළුවන්. ගත්තොත් එහෙම මෙයාලගේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන් විදිය කිව්වොත් එහෙම මිල ගණන් වෙළඳ පොලේ තියෙන විදියට සාමාන්‍ය තත්ත්වයෙන් වෙනවා. ඉතින් සුනකයාගේ වයස ඊට පස්සේ පාට ඒ වගේම දෙමාපිය පරම්පරාව අනුව මෙයාලගේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙයාලගේ සෞඛ්‍ය අනුව මෙයාලා වෙනස් වෙන්න පුළුවන්. මෙයාලගේ වයස පාට මෙයාලගේ මිල අඩු වැඩි වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට මං ගෙනපු වීඩියෝ එකේ ගෙන ප්‍රධාන කරුණු ටික මේක. ඔයාලට මේක මම මේ ඉතාමත්ම කෙටියෙන් ගෙනාවා. ඉතින් ඔයාලට චූටි වීඩියෝ එකක් විදියට. ඉතින් මේ කවුද කියලා දැනගන්න. ඊළඟට මම මේක ඉදිරියේදී මම මේක විස්තරාත්මකව කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක ඕනනම් ඔයාලට යටින් කමෙන්ට් එකක් දාලා තියන්න. මම මේ බලුවා නැත්නම් සුනක වර්ග 10 ගෙනම දාමත් පැහැදිලිවම වීඩියෝ එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලත් ඒක අහගන්න ඕන channel එක subscribe කරලා bell icon click කරලා තියාගන්න. අපි බලමු මේකේ හොඳට මේක විස්තරාත්මකව අපි මේක හදලා බලමු මේ සුනක විශේෂ 10 ගැන. ඉතින් අදට මං එනවෝ වීඩියෝ එකේ තියෙනාවේ මෙන්න මේ ටික තමයි. ඉතින් ඔයාලා channel එක subscribe කරපු කෙනෙක් නෙවෙයි. ඔය යටින් තියෙන subscribe button එක all කරලා තියාගන්න. ඉතින් ඔයාලා මගේ channel එකේ ඉගෙන අනිත් වීඩියෝස් බලන්න මම ගෙනල්ලා තියෙන පිරානාවන්ට ඇච්චර බයද නැත්තම් ලංකාවේ තහනම් කරපු මාළුවෙක් ගැන ගෙනල්ලා තියෙනවා. ඒ වගේම තවත් සුනක වර්ග ගැන මම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ගෙවල් වල ඇති කරන්න සුනක වර්ගයන් ගැන. ඉතින් ඒකටත් ඔයාලට thank you. මේ වෙනකම් මාත් එක්ක කියලා හිටපු හැමෝටම ස්තුතියි. මගේ මේ වෙනකොට YouTube channel එක subscribersලා 1000 ඇනලා තියෙනවා. දැන් 2100 ගානක්. එකට හදවතින් ස්තුති කරනවා මම මගේ ෆෑන්ස්ලා නැත්නම් මගේ ෆ්‍රෙන්ඩ්ස්ලාට. ඉතින් හදට මං ගෙන වීඩියෝ එක මෙච්චරයි. එහෙනම් thank you එකතු වෙලා හිටියට අවසන් දක්වා. එහෙනම් අපි යමු. goodbye. නැවත අලුත් වීඩියෝ එකක් ඕන නම් යටින් කමෙන්ට් එක අනිවාර්යයෙන්ම දාන්න. මේ යටින් තියෙන කමෙන්ට් බොක්ස් එකේ ඔයාලා හිතෙන සතෙක් ගැන දාන්න. අං කරන්න. හරි. එහෙනම් අදට මගේ වීඩියෝ එක මෙච්චරයි. ඉතින් නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන තුරු අතරම සමගන්න ඔයාලා හැමෝටම ජය